अस्सलामु अलैकुम वरहमतुल्लाहि वबरकातुहू। इन्नल हम्दुलिल्लाह नहमदुहु व नस्तईनु व नस्तगफिरुहु व नऊज़ु बिल्लाहि मिन शुरूरि अंफुसिना व सय्यिआति अमालिना मन यहदिहिल्लाहु फला मुदिल्ल लहु व मन युद्लिल फला हादिय लहु व अशहदु अन ला इलाहा इल्लल्लाहु वहदहु ला शरीक लहु वशहदु अन्न मुहम्मदन अब्दुहु व रसूलुहु सल्लल्लाहु अलैहि व अला आलिहि व सहबिहि वसल्लम। या अय्युहल्लज़ीना आमनुत्तकुल्लाह हक़्क़ तुक़ातिहि व ला तमूतुन्न इल्ला व अंतुम मुस्लिमून। या अय्युहन्नास इत्तक़ू रब्बकुमुल्लज़ी खलक़कुम मिन नफ्सिन वाहिदा व खलक़ मिन्हा ज़ौजहा व बस्स मिन्हुमा रिजालन कसीरन व निसाअ वत्तक़ुल्लाहल्लज़ी तसालून बिही वल अरहाम इन्नल्लाह कान अलैकुम रकीबा। या अय्युहल्लज़ी आमनुत्तकुल्लाह वक़ूलू क़ौलन सदीदा युस्लिह लकुम अअमालकुम व यग़फ़िर लकुम दुनूबकुम व मन युतिइल्लाह व रसूलहु फ़क़द फ़ाज़ फ़ौज़न अज़ीमा। फ़इन्न अस्दक़ल हदीसी किताबुल्लाह व ख़ैरल हदी हदीयु मुहम्मदिन सल्लल्लाहु अलैहि व अला आलिहि व सहबिहि वसल्लम व शर्रिल उमूरि मुहदसातुहा व कुल्लु मुहदसतिन बिदअह व कुल्लु बिदअतिन ललाला व कुल्लु ललालतिन फ़िन्नार। अम्मा बाद वाक्यයන්ගෙන් ශ්‍රේෂ්ඨතම වාක්‍යයන් වනුයේ අල්ලාහගේ වාක්‍යයන් බවද මාර්ගෝපදේශයන්ගෙන් විශිෂ්ටතම මාර්ගෝපදේශයන් වන්නේ නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ පෙන්වා දුන් මාර්ගෝපදේශයන් බවද ක්‍රියාවන්ගෙන් වඩාත් නරක ක්‍රියාවන් වනුයේ ධර්මයේ තුලට යම් යම් නවක ක්‍රියාවන් ඇතුළත් කිරීම බවද ඒ එක් එක් ක්‍රියාවන් සියල්ල අනිසි මාර්ගික අහිතකර ක්‍රියාවන් බවද එවන් සියලු ක්‍රියාවන් අනුගමනය කිරීම පිළිපැදීම ඔබව නිරයට කැඳවාගෙන යන්නේ යයි නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ සිය සෑම දේශනාවක ආරම්භයේදීම තම අනුගාමික සහබාවරුන් හටත් මෙලොව සියලු ජනයාටත් තදින්ම අවධාරණය කර ඇති අයුරින් මාදේ උත්තරීතර උපදේශය මේ මොහොතේදී දයාබර ඔබේද මතකයේ තැන්පත් කරලීමට කැප වී සිටින්නෙමි. දයාබර මව්වරුනි, පියවරුනි, සහෝදර සහෝදරියනි, දරුදරියනි, අපි ඊයේ දින සාකච්ඡා කරා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා තායිෆ් නගරයට ගිය බවත් එහිදී එතුමාට දරුණු ලෙස එතුමාට තුවාල සිදු කර බවත් එතුමා තුවාල ලබා අසාධ්‍ය වී පා ඔසවා තබන්නට පවා නොහැකිව ගාට එතුමා සමග ගිය සෙයිත්තුමාගේ වාරුවෙන් ඇවිද ගිය බව හදීස් වල සඳහන් වෙනවායි කියලා ඊයේ දේශනේදී මා අවසාන වශයෙන් ඔබලාට මතක් කළා. එතුමාගේ ශරීරයෙන් වැගුරුණු ලේ පාදයේ දිගේ රූරාවිත් පොළවට එකතු වුණා. එතුමාගේ පාසලකුණු රක්ත වර්ණයෙන් පොළවේ බොහෝ දුරට සටහන් වී තිබුණා. එසේ තිබුණායයි හදීස් වල සඳහන්ව තිබෙනවා. මෙලෙස කර්නුල් මන්සිල් ස්ථානයෙන් පිටවී එතනින් පිටවී පැමිණි නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා තවත් ඉදිරියට ඇවිද යාමට නොහැකි තත්වයක් මත නඛ්ලා යනුවෙන් හඳුන්වන ස්ථානයේ නැවතුණා. එහි දින 10ක් පමණ එතුමාණන් ගත කළා. එය සරුසාර වූ ප්‍රදේශයක්. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ මනුස්ස සංහතියට පමණක් නබිවරයෙකු වක්තෘවරයෙකු වූෙක් නොවේ. එතුමාණෝ ජින්වරුන්ටත් වක්තෘවරයෙක්. අල්ලාහ් රබ්බුල් ආලමීන් විසින් මවන ලද ජින්වරුන්ව අල්ලාහ් සිය දූතයා වෙත මේ මොහොතේදී පිටත් කර එවනු ලබනවා. ජින්වරුන් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා වෙත පැමිණ
දේව කුරාන් වාක්‍යයන් ඉගෙනගෙන ධර්මය හදාරා ගොස් අනිකුත් ජින්වරුන් වෙත මේ සුභාරංචි දේව පණිවිඩයන් ඔවුන් අතර ප්‍රචාරය කරනු ලැබුවා. මෙතෙක් අප නොදත් මෙතෙක් අප නොඇසූ දේව නියමයන් දේව පණිවිඩයන් අල්ලාහ් වෙතින් ලබාගෙන දේව දූතයෙකු පැමිණ සිටිනවා යයි ඒ ජින්වරුන් තම ජින් සමූහයා වෙත සැලකර සිටිය බව අල්ලාහ් සුද්ධ කුරානයේ 46 වන පරිච්ඡේදයේ 29 වෙනි වාක්‍යය සහ 31 වෙනි වාක්‍යයට එක් වූ වාක්‍යයන් මගිනුත් 72 වන දෙවන පරිච්ඡේදයේ 1 සිට 15 තෙක් වූ වාක්‍යයන් කාණ්ඩයනුත් ප්‍රකාශ කර ඇති අයුරු ඔබලාට දැකිය හැකියි. මේ අවස්ථාවේදී තමයි අල්ලාහ් රබ්බුල් ආලමීන් නබිතුමා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ වෙත තවත් වාක්‍යයක් පහළ කරනු ලැබුවේ. ඒ සුද්ධ කුරානයේ 46 වන පරිච්ඡේදයේ 32 වන වාක්‍යයයි. වමන්ලා යුජිබ්දා යල්ලාහි ෆලයිස මිබු ජින්සි ෆිල් අර්ලි. අල්ලාහගේ කැඳවීමේ පණිවිඩය අල්ලාහගේ දූතයන් රැගෙන එන විට කවුරුන් නම් මේ ආරාධනා පණිවිඩය ප්‍රතික්ෂේප කරන්නේද? ඔවුන් බිමු ජින්සින් ෆිල් අර්ලි වලයිසලහු මින් දුනීහි අවුලියා. ඔවුනට මේ පොළොව තලයෙන් මිහි පිටින් කිසි විටක පලා යාමට නොහැකි. අල්ලාහගේ කැඳවීම දැනුම් දුන් මේ දූතයාව ඔවුන් ප්‍රතික්ෂේප කළා නොවේද? ඔවුන් වරදෙහි ප්‍රකටය. අල්ලාහට සමවන්නට ඔවුනට උපකාර විය හැකි කිසිවෙකුත් නැත. අල්ලාහ වන මා ඔහුට ආරක්ෂකයා වන්නේ මියයි රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ මනස ධෛර්යමත් කළා. සිත සනසා ප්‍රබෝධයට පත් කළා. සහෝදර සහෝදරියනි, දින 10කට පසුව මක්කාව බලා රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා නඛ්ලාවෙන් නැවත පිටත් වන විට සෙයිද්තුමා ඇසුවා, යා රසූලුල්ලාහ්, යා රසූල්, අල්ලාහ් මක්කාවේ අපට අවශ්‍ය තරමේ ආරක්ෂාවක් නැහැ නොවේද? තියෙනවාද? මක්කාවේ වැසියන් බොහෝ දෙනෙක් අපව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. කුමන පදනමක් මතද අප නැවත මක්කාවට පිවිසෙන්නේ යනුවෙන් රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගෙන් විමසනවා. සහෝදර සහෝදරියනි, නබිතුමාණෝ තායිෆ් බලා මක්කාවෙන් පිටත් වන විට එහි හම්සා තුමා, ඔමර් තුමා, අබූ බක්කර් තුමා ඉස්ලාමයේ වැළඳගෙන සිටි ජනයා අතර සිටියා. ඒ අවස්ථාවකයි ඒ කිසිවෙකුත් තම සහායට කැඳවාගෙන නොගෙන තම සේවක වහලාව පමණක් කැටුව මේ ගමන පැමිණියේ. නබිතුමාණන් තවක්කල්තු අලල්ලාහ් හස්බුන්නල්ලාහු ව අනිල් වකීල්. ආරක්ෂාව සැපීමේ මහ බලගතු ශ්‍රේෂ්ඨතම ආරක්ෂකයා අල්ලාහම වේ යනුවෙන් පැමිණියාක් මෙන්ම සියලු වගකීම් ආරක්ෂාව ඉදිරියටත් අල්ලාහ වෙතම පවරා මක්කාව බලා පිටත් වුණා. තනි පුද්ගලයෙකුව තම සමීපයට කිසිවෙකුත් නොකැඳවා තම සේවකයා සමග තායිෆ් බලා පිටත් වී ගියාක් මෙන්ම ආපසු පෙරලා මක්කා නගර සීමාව අසලට පැමිණි නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා එහි ගුහාවක නැවතී නගරය වෙත පණිවිඩයක් යැව්වා. අක්ලාස් බින් සුරෙයික් නැමැත්තාට පණිවිඩයෙන් පැවසුනේ මාව ටික කලකට ආරක්ෂා කළ යුතු යන්නයි. කුරේෂිවරුන්ට විරුද්ධව මට කිසිවක් කළ නොහැකි යැයි පිළිතුරු පණිවිඩයක් එවමින් නබිතුමාණෝ කළ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කළා. දෙවන වර සුහෛබ් බින් අමීර්
නැමැත්තෙකුට අමර් නැමැත්තෙකුට පණිවිඩයක් යවා ආරක්ෂාව ඉල්ලුවා. සුහේද් බින් අමර් නැමැත්තෙකුට පණිවිඩයක් යවා ඔහුගෙන් ආරක්ෂාව ඉල්ලුවා. අපට ඔබව ආරක්ෂා කළ නොහැකි යන පිළිතුරු පණිවිඩයක් ඔහුගෙන්ද ලැබුණා. ඊට හේතුව කුරේෂිවරුන්ගෙන් ඔහුට වදහිංසා පීඩාව නැතිවිය හැකියයිද ඔහු එම පණිවිඩයෙන් පවසා ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා. ඒ මොහොතේ ආරක්ෂාව සපයන මෙන් ඉල්ලා මුත්තීම් නැමැත්තෙකුට පණිවිඩයක් යවුවා. ඒ පණිවිඩයකට එකගත්වය පළ කර පිළිතුරක් එවනු ලැබ අනතුරුව මුත්තීම් යන්නා කාබාව අභියසට ගොස් කුරේෂිවරුන් කැඳවා මෙසේ පැවසුවා. කුරේෂිවරුනි, ඔබලා දැනගන්න. අද දින සිට මම මොහම්මඩ්ට ආරක්ෂාව ලබා දෙනවා. මින්පසුව කවුරුන් හෝ මොහම්මඩ්ට වචනෙන් හෝ වෙනත් අයුරකින් බාධා කළේ නම් එදාට විශාල සටනක් සිදුවේවි. ඒ විශාල ජීවිත හානියකට මුලපිරීමට හේතුවක් වේවි යන්න මතකයේ තබා ගන්න. එසේ යනුවෙන් අනතුරු හංගවා දැනුම් දීමක් කළා. මේ ප්‍රකාශ කරන මොහොතේ ඔහුගේ කැඳවීම මත ස්ථානයට රැස් වූ පිරිසේ සිටි කුරේෂි ගෝත්‍රික ප්‍රධානීන් අතර අබූ ජහල්, උතුබා, උමයියා, සයිබා වැනි ප්‍රමුඛ පෙළේ පුද්ගලයින් දෙස සිටියා. එවිට අබූ ජහල් මුතීම් නැමැත්තාව අමතා ඇසුවා. මුතීම් උඹ ඉස්ලාමය පිළිගත්තාද? එහෙම නැත්නම් මේ తాවකාලික සහයෝගයක් පමණක්ද කියා විමසුවා. එවිට මේ తాවකාලිකයි යයි ඔහු අබූ ජහල්ට පිළිතුරු දුන්නා. මුතීම් තමන්ට ආරක්ෂාව සැපයීමට එකඟ වීම පිළිබඳව නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ සතුටටපත් වුණා. සැනසීමටපත් වුණා. එම ගුහාවේම විවේක ගත්තා. මේ තත්වය මත නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා කල්පනා කළා, මින්පසු අපි නිහඬව සිටීමෙන් ප්‍රයෝජනයක් නැහැ. වහම ක්‍රියාත්මක විය යුතුයි කියා සිතා ඉතා අපූර්ව සැලැස්මක් සැලසුම් කළා. ඒ වනාහි අල්ලාහගේ දූතයානෝ හජ්හි කාල සීමාව තුලදී එහි පැමිණෙන හජ් බැතිමතුන් හමු වී ඉස්ලාම් ධර්මයේ ඔවුන්ට හඳුන්වා දී සත්‍ය මාර්ගය වෙත ඔවුන්ව කැඳවීමේ සැලසුමයි ඒ අපූර්ව සැලසුම. හජ් කාල සමය ලන්නුණා. බැතිමතුන් හජ් කාර්යය සඳහා පැමිණෙන්න පටන් ගත්තා. රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ක්‍රියාත්මක වුණා. සෙමින් මේ බැතිමතුන් හමු වුණා. මෙහිදී අල්ලාහගේ සැලැස්මක් ක්‍රියාත්මක වන ආකාරය ඔබලා විමර්ශනය කර බැලිය යුතුයි. අල්ලාහ මෙලොව මේ ධර්මය ස්ථාපිත කළ යුතු නිසාත් තම දූතයා විසින් මෙලොව විශාල ඉස්ලාමීය සාම්‍රාජ්‍යයක් බිහි කළ යුතු නිසාත් ඒ යුගය නිර්මාණය කළ යුතු නිසාත් අල්ලාහ ක්‍රියාත්මක කළ සැලසුමේ ප්‍රතිඵලය අද සිට මල් පල ගැන්වෙනවා. මීනාවේ නැවතී ෂයිතාන්ට ගල්ගසා අවසන් කර සියල්ල ආපසු තම රටවල් බලා ගමන් ආරම්භ කරන විට රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා එදින රාත්‍රී කාලයේ මීනාවේ නැවතී සිට හජ් බැතිමතුන් පිරිසව හමුවීම සඳහා එක් කූඩාරම් කරා පියමැන්නා. එසේ ගොස් ඔවුන්ව ආමන්ත්‍රණය කළා. ජනයිනි, සහෝදරවරුනි, මම අල්ලාහගේ දූතයා වෙමි. මාහට පහළ වී තිබෙන දේව වාක්‍ය ඒ වාක්‍යයට සවන් දීමට ඔබලා මා වෙනුවෙන් විනාඩි කිහිපයක් වෙන් කළ හැකිද යනුවෙන් ආයාචනාත්මක ස්වරයෙන් බැගෑපත් වෙමින් ඉල්ලා සිටියා. මේ ඉල්ලීමට සවන් වැකුණු සමහරෙක් වාඩි වී සිටි තැනින් නැගිට ඉවත් වී ඈතට ගියා. ඊට හේතුව වූයේ ඒ බැතිමතුන් තම ගම් රටවල් වලින් පිටත් වී මෙහි පැමිණීමට පෙර අල්ලාහගේ දූතයා පිළිබඳ වැරදි තොරතුරු ඔවුන්ට තම ගම්වැසියන් හා ඥාති මිත්‍රාදීන් විසින් මෙසේ දැනුම් දී තිබුණා. මතක තබා ගන්න. එහිදී පුජ්‍යලේක ඔබලා වෙත ඒවි. මම අල්ලාහගේ දූතයා. මම අල්ලාහගේ නබිවරයා.
මම අල්ලාහගේ වක්තෘවරයා කියමින් ඔබලා පසුපසම ඒවි. ඔබලා ඔහුට සවන් නොදෙන්න යනුවෙන් ඔවුන්ව දැනුවත් කර තිබුණා. ඒ තිබුණ බැවින් ඔවුන් එසේ නබිතුමාණෝ ආමන්ත්‍රණය කර ඔවුන් අමතන විටම ඔවුන් ඉවත් වී ඈතට ගියා. එසේ වැරදි වැටහීමක් ගම්වැසියන් තුල තිබීම හේතුව නම් මුල් ආරම්භක කාල සමයේ එවක උදා වී අවසන් වූ හජ් කාල දිනවලදී දිනවලදී නබිතුමාණෝ මේ ධර්ම ප්‍රචාරය කරන සමයේ ඊට බාධා කරමින් අබූ ජහල් ඇතුළු පිරිස ක්‍රියා කළ අවධියන්හි ඒ හජ් කර්තව්‍ය සඳහා පැමිණ ගිය බැතිමතුන් තුළ නබිතුමාණෝ ඉස්ලාම් ප්‍රචාරය කිරීම සඳහා පැමිණිය සිද්ධිය ඔවුන් මතකයේ තබාගෙන ඒ පිළිබඳ වැරදි ලෙස අවබෝධ කරගෙන සිටීම නිසා එය මෙවර හජ් සඳහා පැමිණිය නවක බැතිමතුන්ටද පවසා ඔවුන් එලෙස දැනුවත් කර තිබුණා. ප්‍රියාදර සහෝදර සහෝදරීනි, එවන් කනගාටුදායක තත්වයක් නිර්මාණය වී තිබීමට වගකිව යුත්තේ කවුද? අබූ ජහල් ප්‍රමුඛ ඉස්ලාම් විරෝධීන් පිරිසයි. එවන් තත්වයක් හජ් බැතිමතුන්ගේ පසුබිමෙහි තිබුණද අල්ලාහගේ සැලැස්ම නිරුපද්‍රිතව ඊට වඩා ප්‍රබල අයුරින් ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඒ යටතේ නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා සුපුරුදු පරිදි අදිෂ්ඨාන පූර්වකව තම අරමුණ පෙරතැරි කරගෙන කූඩාරමක් ගානේ යමින් සත්‍ය ධර්මයේ වෙත කැඳවීම සඳහා දේව අන වාක්‍යයන් ගෙනහැර පෑමට අවස්ථාව අවසර පතමින් ඔවුන් අමතමින් සිටියා. සහෝදරවරුනි, අල්ලාහගේ වාක්‍යයන් වලට සවන් දෙන්න. කරුණාකර මා වෙනුවෙන් විනාඩි කිහිපයක් ඔබේ කාලය වැය කළ හැකිද? මම සත්‍ය වශයෙන්ම අල්ලාහගේ දූතයාමයි කියමින් නබිතුමාණෝ කූඩාරමක් ගානේ යමින් බැගෑපත් වෙමින් සිටියා. සුළු මොහොතක් බලන්න සහෝදරවරුනි, සුළු මොහොතක් ඔබලා සිතා බලන්න. කොයි තරම් කනගාටුදායක වේදනාත්මක සිතුවිල්ලක් අප තුළ ඇතිවිය යුතුදැයි කියා. මේ වෙන විට අල්ලාහගේ ආන පරිදි දූත මෙහෙවරය පටන්ගෙන වසර 10ක් සම්පූර්ණ වෙමින් තිබුණා. ඒ හා දීර්ඝ කාලයක් තුළදී තාඩන, පීඩන, නින්දා, අවමාන, වදහිංසා මේ සියල්ලක් මැද්දේ මේ ධර්මය ජනයා අතර ප්‍රචාරය කරන්න, ඒ සත්‍ය ධර්මයේ වෙත තම ජනයා කැඳවන්න නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට සිදු වුණා. මේ සත්‍ය ධර්මය අද අප අතට පත් කරන්නට නබිතුමාණෝ රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ එදා වින්ද දුක්ඛන්දරාව සිතා බලන්න. මෙය මල් යහනාවක් මත නොවේ අපිට ලැබුණේ. සහෝදර සහෝදරීනි, එය වසරක්ද, දෙකක්ද, තුනක්ද පුරා වසර 10කටත් ඒකාකාරීව ගෙවී යමින් දුක් කරදර බාධක කම්කටොළු වලින් පිරී යමින් මානසික ව්‍යාකූලත්වයක් දැඩි ලෙස වර්ධනය වී ඇති කාල පරිච්ඡේදයක්. අල්ලාහගේ අන ඉටු කිරීමේ බාරදූර කාර්ය හිස මත දරාගත් මානව හිතවාදී යුග පුරුෂයානෝ රහමතුල්ලිල් ආලමීන් මෙසේ එක් කූඩාරමක් කරා යමින් Tamanගේ අරමුණ පැහැදිලි කිරීම පිණිස පළමුව තමන්ව හඳුන්වා දෙමින් තම අරමුණ ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ඉල්ලමින් කූඩාරම් වල රැඳී සිටි තනි පුද්ගලයන් හමුවීමට පිරිස් වශයෙන් සිටි පුද්ගලයන්ව හමුවීමට උත්සාහ කරමින් යන විට එක් කූඩාරමක 6 දෙනෙකුගෙන් යුක්ත පිරිසක් 6 දෙනෙකුගේ යුක්ත වූ පිරිසක් සිටියා. නබිතුමාණෝ කූඩාරම අසලට ගොස් ඔවුන්ව හමු වී තමා පැමිණිය කරුණ ඔවුන්ට පැවසුවා. ඉස්ලාම් ධර්මයේ ඉස්ලාමීය වේගවත් ව්‍යාප්තියට ඒ ඉතිහාසයට මම්පෙත් විවර කරනු ලබන 6 දෙනෙක් ඔවුන්. මදීනාවේ සිට හජ් කර්තව්‍ය සඳහා පැමිණිය අස්ආද් රලියල්ලාහු අන්හු නැමැත්තාගේ නායකත්වයෙන් යුතු පිරිසයි ඒ කූඩාරමේ නැවතී සිටියේ. ඒ 6 දෙනා පිළිබඳව ඔවුන්ගේ නම්
හදිස්වල සඳහන් වී තිබෙනවා. පිරිසේ නායකයා අස්ආත් දෙවැන්නා අවුෆ් ඉබ්නු හාරිස්, තුන්වැන්නා රාබි, හතරවැන්නා උතුබා, පස්වැන්නා උක්බා, ඊළඟ පුජ්‍යලයා ශාබිත්. මේ 6 දෙනාම ඒ කූඩාරම් තුල එදින මීනාවල රැඳී සිටියා. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ඔවුන්ට ලන් වී මට ඔබලා සමග සුළු වේලාවක් රැඳී හිඳ කතා කරන්න අවසර දිය හැකිද? එසේ කියා ඔවුන්ගෙන් විමසුවා. යටහත් පහත්ව එසේ කළ ඉල්ලීම පිළිගෙන එන්න වාඩි වෙන්න කියා ගෞරවයෙන් ඔවුන් ආරාධනා කළා. අල්ලාහගේ නියමය ක්‍රියාත්මක වන ආකාරය බලන්න. සහෝදර සහෝදරීනි, මෙහිදී ඔබලා එක් කරුණක් දැනගත යුතුයි. එහෙමනම් එවක මදීනාවේ ගෝත්‍රික ජනවර්ග 3ක් ජීවත් වෙමින් සිටියා. ඉන් එකක් ආවුස් යනුවෙන් හඳුන්වන ගෝත්‍රය. අනික කස්රාජ්, තුන්වැන්න යුදෙව් ගෝත්‍රය. මේ යුදෙව්වන් මදීනාවේ ජීවත් වෙමින් කුමක් කරන්නේද යත් ආවුස් හා කස්රාජ් ගෝත්‍රිකයින් අතර ભેද බින්න වපුරවමින් ඔවුන් අතර කලකෝලහල ඇති කරවමින් එමගින් දෙපිරිසේ ජන ජීවිත විනාශ වන අයුරු දක්වමින් සතුටු වන පිරිසක් ලෙස ඔවුන් ජීවත් වෙමින් සිටියා. මේ යුදෙව්වන් පිළිබඳව සවිස්තරාත්මකව කරුණු ගෙන දැක්වීමට ඉන්ෂාඅල්ලා මදීනා ඉතිහාසයේ එළිදක්වන ඉදිරි දේශනාවකදී අපි බලාපොරොත්තු වෙමු. දැනට මේ යුදෙව්වන් පිළිබඳව කෙටියෙන් සුළු හැඳින්වීමක් කළ යුතුව තිබෙනවා. මොවුන් අවුස් හා කස්රාජ් ගෝත්‍රික ජනයින් නිතර නිතර තර්ජනය කරමින් බියවද්දමින් බියටපත් කරමින් මෙසේ පවසනවලු. අවසන් දූතයෙකු ඉතාමත් ඉක්මනින් පහළ වීමට සිටිනවා. අපි ඔහුත් සමග සම්බන්ධ වී පැමිණ සටන් කරලා ඔබලා සියල්ල අනිවාර්යයෙන්ම සමූල ඝාතනය නොකර අත් නොහරින්නෙමු යනුවෙන් නිතර ඔවුන්ව මෙලෙස තර්ජනය කරමින් බියවද්දමින් සිටිනවලු. මේ ප්‍රකාශය මත එහි වෙසෙන ජනයා අවසන් දේවදූතයෙකුගේ පහළවීම, අවසන් නබිවරයෙකුගේ පහළවීම පිළිබඳව පූර්ණ විශ්වාසයකින් සිටියා. යුදෙව්වන් විසින් නිරන්තරයෙන්ම පවසනේ දේවදූතයාගේ පහළවීම සම්බන්ධව පැතිර තිබෙන පුවත එහි ජීවත් වෙමින් සිටි මුස්ලිම් ජාතිකයන්ගේ සවනේ රැවුදී තිබුණා. මෙලෙස නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ ඉල්ලීම පිළිගෙන එතුමාට සවන් දීමට ඔවුන් කැමැති වාඩි වීමට ආරාධනා කළා. මුලින්ම නබිතුමා කතා කරමින් ඇසුවා, ඔබලා කොමන ගෝත්‍රයට අයත්ද කියා. අපි කස්රාජ් ගෝත්‍රිකයෝ. ඔවුන් පිළිතුරු දුන්නා. එහෙමනම් ඔබලා යුදෙව්වන්ගේ මිත්‍රයන්ද? නැවත ප්‍රශ්නයක් නැගුවා. ඔව්. ඔවුන් අපටද මිත්‍රයෝ, ඔවුන් පැවසුවා. මා කවුරුන්දයි ඔබලා හඳුන්වා දෙන්නද? කියන්න ඔබ කවුරුන්ද? ඔවුන් විමසුවා. මම අල්ලාහගේ දූතයා රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ඔවුනට පැහැදිලි වන අයුරින් එතෙක් තමන්ට පහළ වූ දේව වාක්‍යයන් ගෙනහැර පෑවා. අසම්මත ශාරීරික සම්බන්ධතාවල නොයෙදෙන්න, ජීවිත ඝාතනය නොකරන්න, එවැනි අයහපත් පාප ක්‍රියාවලින් එකින් එක ගෙනහැර දක්වා එවැනි ක්‍රියාවලින් වැළකී ජීවත් වන්න උපදෙස් දෙමින් සත්‍යම පවසන්න, මනුෂ්‍යයන් අතර මානුෂික හැඟීමෙන් යුතුව මානව හිතවාදීව කටයුතු කරන්න, අවංකභාවයට ගරු කරන්න, අල්ලාහට කිසිවක් හෝ කිසිවෙකු සම නොකරන්න, ආදේශ නොතබන්න, ඒ ඊටා භයානක පාප ක්‍රියාවක්. යනාදිව යහපත් හා අයහපත් ක්‍රියාවන් පිළිබඳව පැහැදිලි කර දුන්නා. ඊටමත් ලස්සනට. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා කළ දේශනාවට ඊටා ඕනෑකමින් සවන් දෙමින් සිටියා. ඒ පිරිස සිටියා පමණක් නොවේ, අදාහගත නොහැකි වූ එය විස්මය දනවන සුළු හමුවීමක් සේ ඔවුනට හැඟුණා. ඔවුන් වෙත පැමිණි මේ පුද්ගලයා ගැන ඔවුන්ගේ සිත් තුළ නොයෙකුත් සුබවාදී ආකල්ප ගොඩනැගෙන්නට පටන් ගත්තා. එය අල්ලාහගේ නියමය. ඒ අනුව ක්‍රියාත්මක වූ සිතුවිලි ගොන්නක්.
එකිනෙකට යාබදව වාඩි වී සිටි දෙදෙනෙකු අතර රහසින් කතා බහක් ඇති වුණා. මිත්‍රයා ඒ යුදෙව්වන් අප නිතර බියටපත් කරවමින් පවසනේ දූතයාව අල්ලාහ අපට ඔවුන්ට පෙර මුණ ගස්වා තිබෙනවා නේද? අපි ඒ යුදෙව්වන්ට පෙර ඉස්ලාමයේ වැළඳගත්තේ නම් අපට මේ දූතයා සමග මේ නබිවරතුමාණන් සමග එකතු වී ඔවුන්ට එරෙහිව ක්‍රියා කළ හැකි නොවේද? එපමණක් නොවේ අප අතර සිටින අවුස් ගෝත්‍රිකයන් නිතරම රණ්ඩු සරුවල් වෙමින් සිටිනවා නොවේද? මේ දූතයා මේ නබිවරයා අප ජනයා අතර පැමිණ අපගේ නගරයට පැමිණියා නම් එමගින් අප හා අනිකුත් ගෝත්‍රිකයන් අතර පවතින මතභේද වැරදි වැටහීම් විරුද්ධවාදීකම් තුරන් වී සියලු ජනයන් අතර සාමය සමගිය උදාවී එකමුතුභාවයේ ශක්තිමත් වේවි නොවේද යයි ඔවුන් අතර ඔවුන් සමාලෝචනයක් ඇති වුණා ඔවුන් තුළ. එමෙන්ම මේ හා සමගාමී සිතුවිලි අනික් ඉතිරි පුද්ගලයන්ගේ හදවත් තුළද ආරෝපණය වී තිබුණා. ඒ යටතේ සියලු දෙනාම නබිනායක මොහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ඉදිරියේ ශහදාව එනම් කලීමාව පවසා ඉස්ලාමයේ වැළඳගත්තා. සුබ්හානල්ලාහ් අල්ලාහු අක්බර්. ඒ කණ්ඩායමේ සිටි නායකයා තමයි ඉස්ලාමී ඉතිහාස වංශ කතාවේ සුප්‍රසිද්ධ පුද්ගල නාමාවලියේ පවා නම කියවෙන අස්ආද් රලියල්ලාහු අන්හු තුමා. එතුමා තමයි මදීනාවේ විසූ පුද්ගලයන්ගෙන් මුලින්ම කලීමාව ශහදාව උසුරා ශහදාව පවසා ඉස්ලාමයේ වැළඳගත් පුද්ගලයා. මදීනාවේ මුලින්ම ඉස්ලාම් ධර්මය පිළිගෙන නබිතුමාව හා ඉස්ලාම් ධර්මයේද අනුගමනය කළ සහාබිවරයා එතුමාණන් මොහු නම් කර සුළු හැඳින්වීමක් කළ යුතුව තිබෙනවා. ඉන්ෂාල්ලාහ් අපි හෙට දේශනයේදී මේ සම්බන්ධව අපි සාකච්ඡා කරමු. මා දැනට නිහඬ වෙනවා. වාඛර් දවානා අනිල් හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු.